සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වෙනවා ඔය ගෞතම කියලා ඍෂිවරයෙක් හිටියා. ඒ ඍෂිවරයාගේ බිරිඳ තමයි සුරූපී අහල්යා කියන තරුණ කුමරිය. මේ අහල්යත් එක්ක මේ සක්‍රයා ගැමුණු මහත්මයා මේ තහනම් ප්‍රේමයක් පටන් ගන්න යාරේ. මිනිස්සෙක් ඉන්නවනේ කසාද බැඳලා. ඊට පස්සේ මේ දෙන්න මොකද කරා හම්බෙලා පෙම්වතු වුණා. එතකොට අසපුවට පැනීම සඳහා දැන් අද ව්‍යවහාරයෙන් කියනවා නම් ඔය ගෙවල් වලට හොරෙන් පයින්නට කියන්නේ මොකද කියන්නේ කොටු පයින්නා කියලා කියන්නේ. ඔව්. දැන් එතකොට අර ගෞතම මුනිවරයාගේ අසපුවට කොටුවක් පනින්න මොකද්ද කරන්නේ මේ ප්ලෑන් කරනවා කවුද? සක්‍රයා. සක්‍රයා. කොහොමද මේවා කරන්නේ මේ මේකට උපක්‍රමයක් හදුවා ගෞතම ඍෂිවරයාගේ තිබ්බා මේවා එකක්. එයා උදේම සිවලිංග වන්දනාවට යනවා. ඒ යන්නේ පාන්දර කුකුල හඬලන වෙලාවට. සක්‍රයා මොකද කරේ මේවා කරලා කුකුලෙක්ගේ වේශයක් පවාගෙන ඇවිල්ලා අපි පාන්දර 4ට අඬලනවා කියලා. ටයිම් එක වෙනස් කරා. පාන්දර 1ට විතර ඇඬලුවා. ඇඬලා ඊට පස්සේ මොකද කරේ දැන් මේ ගෞතම මුනිවරයාත් ඍෂිවරයාත් මොකද කරේ ඔය අපේ ගෞතම බුදුත් නෙමෙයි නෑ ඒක පටල ගන්න එපා. පටල ගන්න එපා. ඊට පස්සේ ගෞතම ඍෂිවරයා මොකද කරේ හරිය දැන් වෙලාවයි කියලා හිතලා මෙයා මේ ගංගා නදියෙන් සෝදා පිරිසුදු වෙලා සිවලිංග වන්දනාවට සිවදෙවි වන්දනාවට ගියා. දෙයන අතර මෙයා හිමිට මොකද කරන්නේ ගෞතම මුනිවරයාගේ අසපුවට පැනලා ඒ කියන්නේ අහල්යා කියන තමන්ගේ ප්‍රේමවන්තිය ගෞතම ඍෂිවරයාගේ බිරිඳත් එක්ක කාම සංසර්ගයේ යෙදුණා. මුනිවරයාට ටික වෙලාවක් යද්දි තේරුණා කාල හෝරාව පොඩි මොකක් හරි වැරදීමක් වෙලා කුකුල channel එකක් අවුලා තියෙනවා. වැරදි channel එකක් අවුලා තියෙන්නේ කියලා ආපහු එද්දින් මේ දෙන්න සංසර්ග ක්‍රියාවලියේ දෙනවා අතට අහු වුණා. ඊට පස්සේ ඍෂිවරයා සාප කර අහල්යාට එහෙම කළු ගලක් වෙන්න මෙයාට සාප කරා මුළු ඇඟ පුරාම යෝනි 1000ක් මැව්වා. ඊට පස්සේ දැන් පුදුම ලැජ්ජාවන්නේ දැන් යෝනිත් අරගෙන දේව සභාවට යන්න බෑනේ. ඔය හැංගිලා ඉද්දි දෙවිවරුත් කන්නලව් කරලා සක්‍රයා ඇවිල්ලා සමාව අරගෙන මෙයාට කියවන් පස්සේ අර සාප කියන ඒවා අයින් කරන්න බෑනේ. චේන්ජ් කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරේ යෝනි 1000 ඇස් 1000ක් වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරන් පස්සේ තමයි ඇස් 1000ක් ආවයි කියලා කියන්නේ. ඒක නිසා ඉතින්දලා මෙයා සහසැස්සුනේ. අනිත් පැත්තේ තර්කේ තමයි දැන් මුළු ලෝකෙටම අධිපති නෙමෙයි. එතකොට එහෙම අධිපති කෙනෙක් අර වගේ තාපසයෙක් ඉස්සරහ බැගෑපත් වෙන්න ඕනේ. මම කියන්නේ මේ තර්කානුකූලව මේක මේ අපිට මෙහෙමයි. සාහිත්‍ය රසයෙන් මේක විඳින්න හොඳයි අපට. කොමත් එක රටක ගිහලා පොඩි එකෙක්ට නිදා ගන්න කතාවක් කියන්න හොඳයි. හැබැයි බුද්ධි මණ්ඩලයට මේක ගද්දි හැමතිස්සෙම මේ අපේ ජීවිතේ සමහර වෙලාවට අපි අර යම් යම් තැන්වල උකස් කරනවනේ කාලෙන් කාලයට අපිට එන අභියෝගات එක්ක මං කියන්නේ අන්නේ එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් ආපුවාම එහෙම තැන් තැන් වලට අපේ ලයිෆ් එක පොඩි පොඩි පීරියඩ් වලට උකස් තියන්නේ නැතුව මේක ටිකක් බුද්ධියෙන් විමසුවා නම් විමසන්නයි කියලා කියනවා. ඔව් පොඩි ඔළුවට ශාන්තියක් තියෙනවා.